ඉතින් සුබ දවසක් ඒවා යාළුවනේ. අද මම ඔයගොල්ලන්ට කියන්නේ මේ විදිහට ඇනිමේ ෆොටෝ එකක් නැත්නම් මේ විදිහට ඇනිමේ ෆොටෝ හදන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් තියෙනවා. තමයි channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මුලින්ම අපි යන්න ඕනේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා search කරන්න ඕනේ app දෙකක් තියෙනවා. වගේ app දෙකම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. පළවෙනි app එක Pinterest කියන එක. කියන්නේ අපි ෆොටෝ ඩවුන්ලෝඩ් කරන විදිහ මම වීඩියෝ එක අන්තිමට කියන්නම් ෆොටෝ කොහොමද අපි ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මුලින්ම අපිට ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා හරි ඔය විදිහට කියලා ඔක install කියලා කොහොමද පෙන්නන්නේ මේක install කරගන්න ඕනේ. දෙවෙනි app එක තමයි Pixel Lab කියන එක. Pixel Lab වලට මම මෙහෙම පෙන්නන්න නැත්නම් මම කලින් දාලා තියෙන වීඩියෝ අනේ වීඩියෝ බලවට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි මේ විදිහට මම මේක ඩවුන්ලෝඩ් කරන්නේ මම අර වීඩියෝ එක දාලා තියන්නේ විදිහට තමයි ඩවුන්ලෝඩ් කරේ. හරි ඉතින් මම යන්න Pixel Lab එකට. මම මේ විදිහට Pixel Lab mod එක පාවිච්චි කරනකොට Pixel Lab normal එකෙත් ඔහොම තමයි පෙන්නන්නේ. මේ විදිහට cancel දෙන්න. හරි මෙතන මේ text එක ඇතුළේ තියෙන text එක delete කරගෙන මෙතන උඩ තියෙනවා අයිනෙම දන ලකුණක්. අන්න එකේ තියෙනවා එතකොට from gallery කියලා. අන්න ඒ gallery search කරා. ඔකල මේ ෆොටෝ එක මම ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම් වීඩියෝ එක අන්තිමට. මේ ෆොටෝ එක මේ ෆොටෝ ආට ඕන කොට තෝරගන්න බෑ. මේ ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මෙතන ලොක් කරගන්න දාලා මෙතන හරිය දෙන්න. හරි ඉතින් මේක ගානට ඔය විදියට ලොකු කරා. මේ විදියට ලොක් කරගන්න ඕනේ ඔය මේක ගානට ලෝගෝ ගානට ලොක් කරා. මේකට මේ මෙතන තියෙන උඩ පොත් දෙයක් ඔය අයිකන් එක. ඔය පෙන් අන්න එක බලන්න මෙතන ඉබ්බ ලකුණ තියෙන අන්න එක රතු පාට ටික් එක දාගන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ මේ විදිහට ඒක සිලෙක්ට් කරන් හරි උතර මේක හොල්ලන්න බෑ. එතකොට මුලින් අපි යන්න ඕනේ ආයෙ මේ දන් ලකුණ බලලා from gallery කියන එක බලලා මෙතන ඔයගොල්ලන්ට ඕනේ new photo එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒකත් ගන්නට මම වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්න. ඒ විදිහට මෙතන ලොක් අයිකන් එකේ දීලා මෙතන හරියට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේක දීලා එතන තියෙනවා යාළුවනේ sorry eraser කියලා අන්න එක එනබර් කරා මෙතන වැඩි කරගන්න ඕනේ. ඒක ඉවර වෙනකන් වැඩි කරගන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ මේ විදිහට සිලෙක්ට් කරන් මේ විදිහට මොව ඇඩ්ජස්ට් කියන එක වැඩි හරියන්නේ වැඩිම ඕන ගන්නට විතර තියාගෙන ඒතර හරි විදිහට මේක ටිකක් ලොකු කරගන්න ඕනේ. ලොකු කරලා හරි මේ විදිහට තියාගෙන මේකත් අර විදිහට මැද්දෙන් හරි මැද්දෙන් මේ විදිහට ගන්නක බලමු. මේ විදිහට මැද්දෙන් හරි මැද්දෙනුයි උඩින් යටින් මැද්දෙනුයි දෙපැත්තෙන් මැද්දෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඉබ්බ ලකුණ ඔබන්න ඕනේ. අහම ඒක ඔබලා එතකොට යාළුවනේ මේ විදිහට ඒක කරන්න බෑ. එතකොට අපි යන්න ඕනේ මෙතන ආයි තියෙන දන් ලකුණක්. දන් ලකුණ ඔබලා මෙතන තියෙන shapes කියලා. shapes කියනක ඔබලා මෙතන කොටු තියෙන මෙතන පොඩි ඊතලයක් තියෙන යටට අන්න එක ඔබලා මෙතන වෘත්තය තෝරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන opposite කියලා අන්න එක අඩුවම කරගෙන ටික යටට තියෙන stroke කියලා. stroke කියන එක වැඩිම කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙතන යට ගිහිල්ලා stroke කාඩවල කලර් එක මම මෙතන කහ පාට ඔය කලර් එක සිලෙක්ට් කරගෙන මෙතන blur radius කියන එක වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන අයින් කර්ස් එකකින් ඔයගොල්ලෝ ඇදගෙන ඕන විදිහට කරගන්න පුළුවන්. අන්න ඒ කර්ස් එක අඩුව උන්නයන්ට වගේ තියාගෙන එතන හරි ලකුණු දෙන්න ඕනේ. අර ඊට පස්සේ ආයි මේ වෙන කර්ස් එකක් තියෙනවා. අන්න ඒක ඔබලා ඔන්න ඔය ගාට තියාගෙන තාඩියක් ඇඩ්ජස්ට් කරගන්න එක. තාඩියක් කොහොම ඇඩ්ජස්ට් කරගෙන ඔයගොල්ලන්ට ඕන කන්ට එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒක අඩු වැඩි කරලා. ඒතර ඒකෙත් මේ විදිහට මේක කරන්න ඕනේ යාළුවනේ. මේ දෙක මැද්දට දාගන්න ඕනේ. මේ විදිහට කහ රවුම මේ දෙකේ මැද්දට දාගන්න ඕනේ. හරි ඊට පස්සේ මේක යටින් ඇදලා මම විදිහට මට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා යාළුවනේ. හරි මේ විදිහට උඩට බලලට ගාන්න තියාගෙන මම ඇඩ්ජස්ට් කරගන්නවා. ඒකත් ඒ විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. ඔයගොල්ලෝ බය වෙන්න එපා යාළුවනේ. මේකේ තියෙන්නේ mod app එක උනාට මේ හැම එකම මේක මේ විදිහටම තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන stroke කියලා අන්නේ stroke එකේ මම මෙතන නිල් පාට වගේ කලර් එක සිලෙක්ට් කරගන්නවා. මෙතන නිල් පාට වගේ කලර් එක සිලෙක්ට් කරගෙන
මේකෙත් මේක දාන්නේ ඔය විදිහට තියාගන්නවා මේකත් හරි මේකත් නේදරේ ටිකක් ලොකු කරා මේකටත් අර විදිහට අර ෂෙඩකුන් නැත්නම් මේ විදිහට ඔක්කොම එනබල් කරගන්න ඕනේ නිල් පාට දාලා මේක රතු පාට කලර් එකයි ඊට පස්සේ මෙන්න ඉන්නවා ෂැඩෝ කියලා තියෙනවා අන්න ඒකත් එනබල් කරගන්න ඕනේ එනබල් කරලා ඒකට ඒක ඉන්බල් කරගන්න විතරයි එම් තියන්නේ හරි ඊට පස්සේ මෙතන මේක එහා මෙහා යන හින්දා මේක ටිකක් අඩු කරගෙන ගන්නකොම තියාගෙන ඉබ්බ ලකුණු දෙන්න ඕනේ පොඩ්ඩක් ආයෙම ඇඩ්ජස්ට් කරගන්න ඕනේ අයින් කරලා එයා ලොකු කරා හරි ඕනේ තියාගෙන මෙතන ෆිල්ටර් සයිස් කරන එක ඔබලා ඒකට ඉබ්බ ලකුණු දාගන්න ඕනේ දාලා පෙන්නන්න හරි ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් නිව් ටෙක්ස්ට් එකක් ඕපන් කරගෙන මේක සර්ච් ආට ඕන ඒ වාක්‍ය සර්ච් කරන්න මම මෙතන ගේමින් කියලා දෙනවා හරි ඊට පස්සේ මේක යනවා ඒක ඉතල අර විදිහට ලොක් එකක් දාන හරි මේ ගේමින් කියන එක හරි මෙතන ෆොන්ට් කියලා තියෙන ටයක් එහාට යද්දි ඊට පස්සේ මම මෙතන මේ මෙච්චර නෑ ඔයගොල්ලෝ පිස්සල්ලා නෝබල් එකේ ඒකින්ද මේ සර්ච් එක අනිත් මන්ද තියෙනවා මන්ද ඔයගොල්ලෝ ටැම්ප් ටිකක් දෙන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට හරියන එක මට හොඳයි කියලා හිතනවා මේක මම මේ විදිහට දීලා හරි මේ විදිහට දීලා ඒකේ තරහට ස්ට්‍රෝක් කියලා තියෙනවා ස්ට්‍රෝක් එක ඔක්කොම එනබල් කරගන්න මුකුත් කරන්න ඕනේ එනබල් කරන විතරයි එනබල් දීලා හරියට එච්චරයි හරි ඊට පස්සේ මෙතන කලර් කියලා ඔප්ෂන් එක හොයන්න යන්න ඕනේ කලර් කියලා බලලා මෙතන යට තියෙන පොඩි කර්ස් එකක් එක අන්න එකෙන් ඔබට ඔයගොල්ලන්ට ඕන අකුර තනි අකුර එහෙම පාට එහෙම කරගන්න පුළුවන් මම විතර D අකුර තෝල් එක නිල් පාට දෙනවා ඊට පස්සේ එතන ගේමින් I අන්තිම අකුරු දෙක එක නිල් පාට දෙනවා හරි මේ විදිහට මේක තියාගන්නවා හරි මේ ඉතින් ස්ට්‍රෝක් විඩ්ත් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා ටික මට පේනවා ඉතින් හරි පස්සේ මෙතන බ්ලේර් රේඩියස් කියන එක වැඩි කරනවා මොකද ෂැඩෝ කියන එක ඊට පස්සේ මෙතන රතු පාටම සිලෙක්ට් කරගන්නවා මට කියන අමතුණා ඉස්සෙල්ලා එකයි හරි යාළුවනේ ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන මේක හදන් ඉවරයි අපි මේකටත් ටික් එක දාන්න මෙතන තියෙන ෆොෆිඩස් අයිකන් එකක් උඩම ඒක එක්ස්පෝර්ට් කරගන්න save as image තෝරලා මෙතන තියෙන duplication කියලා ඒක අල්ට්‍රා දාන්න save to gallery කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට gallery එකට save වෙනවා නිකම්ම. හරි යාළුවනේ මේ තියෙන අපි අන්තිමට save කරගත්ත මේක දැන් ඔයගොල්ලෝ මම පෙන්නන්න කොහොමද මම අර පින්තූර download කරගත්තේ කියලා. අර මම මුලින් කිව්ව විදිහට මේ Pinterest app එකට යනවා. ඒක ගිහිල්ලා ඔයගොල්ලන්ට Google Gmail එකක් දෙන්න වෙයි එහෙම sign වෙන්න. sign වෙලා මෙතන තියෙන යට පේලිය තියෙනවා home icon එකක search button එක. හරි search එක කරලා මෙතන search bar එකේ search කරගන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් තෝරගන්න. මම හිතේ anime boy කියලා search කරගන්න. search කරන් දිනවා මම enter කරගෙන දැන් මේ විතර anime boy ලා තියෙනවා. මම මේ විතර එකක් හොයාගෙන මට ඕන එක මම select කරගත්තේ. මේ ඉතින් මම කරගත්ත එක මේ විදිහට තව ගොඩාක් කියලා තියෙනවා මේ විදිහට මම බය නැතු කියන මේකට කොපිරයිට් වදින්න යන්නේ නැහැ ඔයාලා බලලා කිව්වේ කොපිරයිට් වදින්නේ නැහැ මේවට ඊට පස්සේ මම අර අන්තිම මුලින්ම දාපු රෙඩ් බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගන්න මේ විදිහට රෙඩ් බෑග්ග්‍රවුන්ඩ් කියලා සර්ච් කරගෙන අර මේ විදිහට මේකක් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ඕන විදිහට මේ විතර හරි ඉතින් යාළුවනේ මේ මම ඉතින් මම ඒ විදිහට ඩිසයින් කරපු ඇනිමේ ලෝගෝ කීපයක් හරි අද වීඩියෝ එක අද අපි යනවා එහෙනම් තව දවසක අලුත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු හැමෝටම සුබ දවසක් වේවා